අපි ඉස්සල්ලා මේක යටතේ ලියාගමු. ද්විපද ප්‍රසාරණයේ යටතේ අනුමාත්‍රිකාව පැස්කල් මූලධර්මය. පැස්කල් ත්‍රිකෝණය. පැස්කල් ත්‍රිකෝණය. හරිද? ද්විපද ප්‍රසාරණය තමයි ප්‍රධානම පාඩම. නමුත් අපි ඉස්සර ද්විපද ප්‍රසාරණය කරේ පැස්කල් ත්‍රිකෝණය ඇතුලේ. ඒකේ හැඩය පොඩ්ඩක් බලමු. පැස්කල් ත්‍රිකෝණයේ හැඩය කොහොමද? මෙතන එක තිබ්බා. මෙතනයි එක තිබ්බා. මෙතන එක තියෙද්දි මෙතන 1 1 2 ආවා. මෙතන 1 ආවා. ඊට පස්සේ මෙතන 1 ආවා. මෙතන 3 ආවා. 1 ආවා. දැන් මේ සංඛ්‍යා ටික මොනවද කියලා ආයෙ මම ගණන් ඕනේ. ඔයාලා දන්නවා. නමුත් ඒ කාලේ අපි ඉගෙන ගත්තා පැස්කල් ත්‍රිකෝණය යම් අසාර්ථක භාවයක්. මොකද්ද මේ පැස්කල් ත්‍රිකෝණය කිව්ව අසාර්ථක කතිය? ඇයි මේක සාර්ථක වුනේ නැත්තේ පැස්කල් ත්‍රිකෝණය? අවශ්‍ය ඕනතරකින් ප්‍රසාරණයක් හදාගන්න බෑ. මේ සංඛ්‍යා ටික අපිට ලියා ගන්න වෙනවා. දැන් මට ඉස්තරවයි 10 වෙනි කාලේට හදාන්න එකපාර අනුමාන කරන්න බෑ. පැස්කල් ත්‍රිකෝණේ ඉලක්ක ටිකනේ. එතකොට මෙතනදී අලුත් අංකණයක් කියලා දෙන්න. මේක පොඩි අපිට අවස්ථා දෙකකදී හම්බ වෙනවා. NCR අංකණය කියලා අහලා නැද්ද? NCR අංකණය. මේක අපිට හම්බ වෙනවා පළමුවෙන්ම ද්විපද ප්‍රසාරණයට මේ සංඛ්‍යාවක්. හරිද? ද්විපද ප්‍රසාරණයට අහු වෙනවා. ඒ වගේම සංයෝජන සංකර්ණ සංයෝජන පාඩමේ සංයෝජන කොටසෙදිත් අපිට අහු වෙනවා මේ NCR කියන අංකණය. හරිද? NCR අංකණය කියන්නේ හරිද? එතකොට මේ NCR අංකණය කියන්නේ ඉලක්කම. ද්විපද ප්‍රසාරණයේදී අපි NCR අංකණය යොදාගත්තොත් මේ n කියන එක නා හැම වෙලාවෙම r ට සමානයි හෝ විශාල වෙන්න ඕන. r කවදාවත් විශාල වෙන්නේ නැහැ. උදාහරණයකට දාලා බලමු 4c2. 4c2 කියන්නේ ක්‍රමාරෝපිත 4 බෙදීම 4න් 2ක් අඩු වුණා. 4 × 2 ක්‍රමාරෝපිතේ ගුණ ක්‍රමාරෝපිත 2. එතකොට මෙයා සුළු කරන්නේ ක්‍රමාරෝපිත 4 කියන්නේ 4 3 2 1. මෙතන 4න් 2ක් ගියාම 2යිනේ. ක්‍රමාරෝපිත 2 2 1. මෙතන 2 1. මේක සුළු කරද්දී 4යි 4යි කො 6යි කියලා. එහෙනම් 4c2 කියන සංඛ්‍යාවේ වටිනාකම 6යි. පැහැදිලිද? ඒ නිකන් මම මේ අදහසක් කියන්නේ සංඛ්‍යාවක් විදිහට ඒක අගයන හැටි. එතන සංයෝජන පාඩම මම කරද්දී ආයෙ පැහැදිලි කරන්න NCR අංකණය කියන්නේ මොකක්ද කියලා නිකන් දල අදහසක් දෙන්න. හිතන්න ළමයි 4 දෙනෙක් ඉන්නවා ABCD කියලා. ABCD කියලා ළමයි 4 දෙනෙක් ඉන්නවා. හරිද? මේ ළමයි 4 දෙනාගෙන් මෙම්බර්ස්ලා දෙන්න ගන්න. හරිද? මෙම්බර්ස්ලා දෙන්න ගානේ ටීම් කීයක් හදන්න පුළුවන්? කණ්ඩායම් කීයක් හදන්න පුළුවන්? කණ්ඩායම්. මොනවද හදන්න පුළුවන් කණ්ඩායම්? පාරට දෙන්නයි ගන්නේ. AB ගේ කණ්ඩායම, AC කණ්ඩායම, AB කණ්ඩායම, BC කණ්ඩායම, BD කණ්ඩායම, CD කණ්ඩායම. කණ්ඩායම 70ක් තියෙනවා. එහෙනම් එකිනෙකට වෙනස් අයිටම් 4ක් අරන් ඒකෙන් දෙකක් තෝරාගත හැකි ආකාර ගණන් 4c2යි කියනවා. මේ 4c2 සුළු කරන්නේ ක්‍රමාරෝපිත 4 4න් 2ක් 2යි ක්‍රමාරෝපිත 2යි. අර උත්තරේ 6යි කියලා ඉන්නේ. 3 4 5 මේ උත්තරේ තමයි. තේරෙනවද? එහෙනම් මේක NCR අංකනේ ප්‍රායෝගික යෙදීම් වලට එනවා. තව එකක් තියෙනවා NPR කියලා. ඒ permutation සංකරණ. NCR කියන්නේ combination සංයෝජන. නමුත් ඔය එකක්වත් අපිට වැදගත් නෑ. වැදගත් වෙන්නේ මේ අංකණේ විතරයි. දැන් මම ලිව්වොත් දැන් 6c1 කියලා. ක්‍රමාරෝපිත 6 බෙදීම 6න් එකක් 5යි 1යි. එතන මෙයා සුළු කරන්න ලේසි. ක්‍රමාරෝපිත 6 ලියන්න පුළුවන් 6 වර 5 ක්‍රමාරෝපිත. දැන් ක්‍රමාරෝපිත මතක නැත්නම් n ක්‍රමාරෝපිත කියන ක්‍රමාරෝපිත කියන්නේ n ඍණ 1 n ඍණ 2 ඔක අඩු වෙනවා 3 2 1 විදියට. දැන් ක්‍රමාරෝපිත 6 කියන්නේ 6 වරක් 5 වරක් 7
4 වරක් 3 වරක් 2 වරක් 1. මේ ටිකට ඕන ලියන්න පුළුවන් 6 වරක් 5 එකමාරෝපිතේ. 65 එකමාරෝපිතේ. එතකොට 6 වරක් 5 එකමාරෝපිතේ. එහෙම නැත්නම් 6 වරක් 5 වරක් 4 එකමාරෝපිතේ. අවශ්‍ය විදිහට කොටස් වෙන් කරලා ලියන්න පුළුවන්. එතකොට NCR අංකයෙන් දෙන සංඛ්‍යා 600 බිංදුව කිව්වොත් කමාරෝපිත 6 බෙදීම 6 බිංදුවක් කමාරෝපිත 6 බිංදුවේ කමාරෝපිතේ. බිංදුවේ කමාරෝපිතේ කියන්නේ ඒක සම්මතයක්. බිංදුවේ කමාරෝපිතේ 1යි. එහෙනම් මේක කැපිලා ගියා උත්තරේ 1යි. අපි ගත්තොත් කියන්නේ ලොකු එකක් ගමු. 803 කමාරෝපිත 8 8න් 3ක් 5ය කමාරෝපිත 3. මේක උදේ මේ දෙකේ ලොකු සංඛ්‍යාවල කල්ලියගන්න. 8 වරක් 7 වරක් 6 වරක් 5 4 3 2 1 මෙහෙම ලියන්න. කමාරෝපිත 5 ගුණ කමාරෝපිත 3. මෙයාට මෙයා කැපිලා ගියාම කමාරෝපිත 3 කියන්නේ 8යි 7යි 6යි 3 කියන්නේ 3 වරක් 2 වරක් 1. මෙයාට මෙයා කැපිලා ගියාම 56යි. 803 කියන්නේ 56යි. 805 මේ බලන්න කමාරෝපිත 8 8න් 5 3යි 15 කමාරෝපිත. ඒක මේ දෙන සමානයි නේද? හරේ ළමේ හරය ඇතුලේ දෙක මාරුණයි කියලා වෙනසක් ඉන්නේ. එක විලක්කම. එහෙනම් මෙයා 56යි. පැහැදිලිද? එතකොට මේ කමාරෝපිත අංකණය කියනොත් NC බිංදුව කිව්වොත් අනිවාර්යෙන් 1යි. මේ 600 බිංදුව ගන්න 1යි. 700 බිංදුව ඔය විදිහට 1යි. ඕනම ධන නිකලයක්. මේ m කියන්නේ ධන නිකලයක්. කමාරෝපිත අංකණය z + 0. හරි? දෙන සංඛ්‍යාවල කමාරෝපිත අංකණයක් නැහැ. එතකොට NC බිංදුව කිව්වොත් 1යි. ඒ වගේම NCN කිව්වොත් ඒත් 1යි. NCN බලන්න මේ 4C4 කියලාද? කමාරෝපිත 4 4න් 4ක් බිංදුවයි කමාරෝපිත 4යි. කැපිලා ගියා 1යට 1. උත්තර 1යි. එහෙනම් NC බිංදුව කිව්වත් 1යි NCN කිව්වත් 1යි. ඊට පස්සේ NC1 n ට සමානයි. 6C1 6 5 1 කැපිලා ගියාම 6යි. මේක යට ගහලා මේක ඉවර කරලා නැහැ නේ. එතකොට 6 කියන්න පුළුවන් 6 වරක් 5 කමාරෝපිතේ. එදී 5 කමාරෝපිතේ 1 කමාරෝපිතේ. කැපිලා යනවා 6යි. එහෙනම් NCN කියන්නේ 1යි. ඊළඟ ස්කිලිම ගත්තා. 10C1 කිව්වොත් 10යි. 65C1 කිව්වොත් 65. ඒ වගේම මේ දෙක මාරු වෙලා ඉන්නේ කිව්වනේ. NC entry දෙක මේ. NC entry දෙක මේ බලන්න. 10C 1 කියන්නේ 10යි 10C 10 රිලේ එක 9 කියන්නේ 10යි ඔය දෙක සමානයි එහෙනම් NC 1 කිව්වත් 1යි NC entry එක කිව්වත් 1 මේකේ පොදු ආකාරය NCR සමානයි NC entry නාට NCR 10C 1 සමානයි 10C entry නාට 10 රිලේ එක 9ට මෙතනත් දැක්කද 8C3 සමානයි 8න් 5 8න් 3 5යිනේ 8C5. ඒක කමාරෝපිත මේ NCR අංකනේ මේවා විශේෂ දැන් සුළු කිරීමේ පහසුවට භාවිත කරන්න පුළුවන්. හරිද? දැන් එතකොට දැන් මේ ද්විපද ප්‍රසාරණේ පැස්කල් ත්‍රිකෝණය තව පොඩ්ඩක් මේකත් එක්ක ඉගෙන ගමු. එහෙනම් NCR අංකනේ කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ සටහන ලියනවා. එසක් තොරණ වගේ තියෙන තැනින් තැනදී බලාගෙන හිටියනේ පිළිවෙලට ලියන්න. නමුත් තේරුණානේ? දැන් ලේසි පාඩමද? හරි. දැන් අපි බලමු. කම්මැලි හින්දා පොඩ්ඩක් කරන්නේ. දැන් බලමු මෙතන මේ සංඛ්‍යා ටිකේ මේ NCR අංකනේ ඔබට ක්‍රමයක් බලමු. එහෙම වුණොත් වැඩේ ගොඩ. හරිද? එතකොට මේ ඉලක්කම් කියන එක ඔතේ අහගන්න. මම මේ 1 කියන එක අයින් කරලා බිංදුව C බිංදුව කියලා දානවා. මොකද අපි දන්නවා මෙතන තියෙන්නේ A ධන B ගේ බිංදුවේ බලය. ඒකයි. බිංදුව C බිංදුව එකයි. ඊට පස්සේ මෙතන උදේ දෙවෙනි රෝ එක යන්නේ
A ධන B ගේ පළවෙනි බලය. එහෙනම් මේක ලියන 1C බිඳුව 101. 1C බිඳුව කියන්නේ 1යි. 101 කියන්නේ 1යි. තේරෙනවද? ඊළඟට A ධන B ගේ වර්ගය 2. නම් මෙයාමද 2C බිඳුව 201 202. මෙයා A ධන B ගේ ගණය. එහෙනම් මෙයා කවුද? 3C බිඳුව 3C1 3C2 3C3. මේ 4C බිඳුව 4C1 4C2 4C3 4C4. A ධන B ගේ හතරෙන් බලය. දැන් අර ප්‍රශ්නේ නැහැනේ දෙමු. දැන් අපේ A ධන B ගේ පස්වෙනි බලය ප්‍රසාරණය කරනවා කොහොමද? ඉස්සලා සංඛ්‍යා පද ටික දාමු. A පහ. ඊට පස්සේ A හතර B. ඊට පස්සේ A ගණය B වර්ගය. ඊට පස්සේ A වර්ගය B ගණය. ඊට පස්සේ AB හතර. ඊට පස්සේ B පහ. එහෙනම් මෙතන සංගුණකේ 5C බිඳුව ධන 5C 1 ධන 5C 2 ධන 5C 3 ධන 5C 4 ධන 5C 5. දැන් 5C බිඳුව කියන්නේ 1යි. ඒ 5. 5C 1 කියන්නේ පෙට්ටිය අංකනේ නේද? 5C නේ MC 1 කියන්නේ එන්න 5A 4 5C 2 හොයාගන්න ඕනේ. 5C 2 කියන්නේ කමාලෝකිත 5 5න් 3 2ක් 3යි කමාලෝකිත 2 පස්සර 4 වරක් කමාලෝකිත 3 3 කැපිලා යනවා 2යි 10යි. එහෙනම් මෙයා සමානයි 10C 10යි ගණය B වර්ගය. 5C 2යි 5C 3යි සමානයි. ඇයි හේතුව? MC R 5C 2 MC 5 2 5C 3 සමානයි. 10යි A වර්ගයේ B ගණය. 5C 4 හද 5යි AB 4 5C 5 1යි B 5. දැන් විපද ප්‍රසාරණයේ ඕනෑම දර්ශකයක් අපිට NCR ආශ්‍රයය දාගෙන ප්‍රසාරණය කරනවා. තේරුණානේ? right. දැන් අපි අලුතින් පැස්කල් ත්‍රිකෝණය ලියමු මේ ආකෘතියට. හරිද? right. හැමෝම ලියන්න. ප්‍රසාරණය කරන්න සුළු කරන්න අවශ්‍ය නැහැ. හරි? ප්‍රසාරණය විතරක් කියලා ගන්න. පොඩි ගණන් තුනක් විතර හදන්න. දැන් මේක ගණන් හිතන්නද? 2x ධන 3 හත්වෙනි බලය ප්‍රසාරණය කරනවා. ඒක කොහොමද කරන්නේ? ඉතින් බල ප්‍රසාරණයේ ඉගෙන ගන්නකොට බල ප්‍රසාරණය කොහොමද එන්නේ? පද ප්‍රසාරණය. 2x ගේ 7. ඊට පස්සේ එනවා මොකද්ද? 2x ගේ 6 3. ඊට පස්සේ එනවනේ 2x ගේ 5 3 වර්ගය. දෙයට යන්න පුළුවන් නේද? සංගුණකේ දාන්නේ දීපද ප්‍රසාරණය. 4C බිඳුව 4C 1 4C 2 ඔය විදිහට සුළු කරන්න අවශ්‍යයි. තේරුණාද? රටාව තේරුම් ගමු. හරි? ඊළඟට x දාන 2D x ගේ පස්වෙනි බලය. 2x වර්ගය
ඊට x ගේ 6 වෙනි පදය. ඒක ප්‍රසාරණය කරන්න ප්‍රැක්ටිස් වෙන්න. හරිද? ඇයි? ප්‍රැක්ටිස් කරන්නේ. හරිද? එතනදී මේ පද ප්‍රමාණයේ පොඩි සංඛ්‍යාවක් 7 දර්ශක කියන්නේ පොඩි ඉලක්කයක්. ඒ වෙනාට ඔක්කොම ලියන්න. 7c5 2x ගේ වර්ගය 3 7 වෙනි පදය. 7c6 2x 3 6 7c7 3 7. ඔය විදිහට. දැන් මේකෙත් එහෙමයි. යාගේ ප්‍රසාරණය ලියන්නේ 5c බිඳුව x ගේ 5 5c1 x4 2 බෙදීම x 5c2 x ඝනය 2 බෙදීම x ගේ වර්ගය 5c3 x 2 2 බෙදීම x ගේ ඝනය 5c4 x 2 බෙදීම x ගේ 4 වෙනි බලය 5c5 2 බෙදීම x ගේ 5 වෙනි බලය. තේරුණාද? සුළු කරමු පස්සේ. මේක ලියන්න පුළුවන් නේද? 6c බිඳුව 2x වර්ගයේ 6. 6c1 2x වර්ගයේ 5 1x. 6c2 2x වර්ගයේ 4 1x වර්ගය. ඔය දෙක කියන්න. ඔය තමයි සාමාන්‍ය ද්විපද ප්‍රසාරණය කොහොමද පද සකස් වෙන්නේ කියලා ඔය පස්සේ සුළු කරලා අදාළ සාමුද්‍රකයේ පූර්ණ සංඛ්‍යාවට ගේන්න. ගැටලුවක් නැහැ නේද? තේරෙනවද? හරි. එහෙනම් අපි දැන් ලියාගමු මාතෘකාවක්. x ධන y ගේ n වෙනි බලයේ ප්‍රසාරණය හා එහි සාමුද්‍රක අතර සම්බන්ධතාවය. ලියන්න. x ධන y ගේ n වෙනි බලයේ ප්‍රසාරණය. n ධන නික්ලයක්. හරි. x ධන y ගේ n වෙනි බලයේ ප්‍රසාරණය හා එහි සාමුද්‍රක අතර සම්බන්ධතාවය. x ධන y ගේ n වෙනි බලය හා එහි සාමුද්‍රක අතර සම්බන්ධතාවය. x ධන y ගේ n වෙනි බලය හා එහි සාමුද්‍රක අතර සම්බන්ධතාවය. එතකොට x ධන y ගේ n වෙනි බලය ලියන්න පුළුවන් nc බිඳුව xn. right? හොඳට ලියන්න. nc 1 xn ඍණ 1 y. ඊට පස්සේ nc 2 xn ඍණ 2 y වර්ගය. හරිද? ඔහොම ලියන්න පුළුවන් නේ. අපි සාධාරණ පදයක් ලියමුද? ncr xn ඍණ r yr. right. අවසානයේ ලියමු. ncn minus 1 xy n minus 1. අගපදය ncn x නැත y n. ඔන්න ද්විපද ප්‍රසාරණය මූලික පද කීපයක් සාධාරණ පද සහ අගපද අපි ලියුවා. හොඳට තේරුම් ගන්න ඕනේ මේකේ රටාව. හරි. එතන රටාවක් කියන්නේ මෙයා තමයි පළවෙනි පදය term 1. අපි t0 t1 term 1. මෙයා term 2 දෙවෙනි පදය මෙයා තුන්වෙනි පදය. එතන අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී nc0 nc බිඳුව t1 nc1 t2 nc3 nc2 t3 එහෙනම් ncr කියන්නේ කීයනේ පදද? ඒ රටාව තේරුම් ගන්න මේකට කියන්නේ ncr කියන්නේ කීයනේ පදද? r ධනෙක් වෙන පදේ. cr ධනෙක්. right? ncn minus 1 කියන්නේ tn. එයා n ධන එක පදේ. එහෙනම් අපි ඒකේ නිගමනයකට එනවා. මොකද්ද? x ධන y ගේ n නම් දර්ශකය පද ගණන n ධන එකයි. දර්ශකය n නම් ඒ පද ගණන n ධන එකයි. තේරුණාද?
එතකොට මේ ප්‍රසාරණේ ඕනෑම පදයක් නිරූපණය කරන සාධාරණ පදය. සාධාරණ පදය. අපි කියනවා r ධන 1 වෙන පදය. යනවා t r ධන 1. සමානයි ncr x n ඍණ r y r. දැන් බලන්න මේ r ධන 1 වෙනි පදය. එතකොට ncr x n ඍණ r y r මේක රටාව හරි වැදගත්. මේ ncr කියන එක අපි ලියන්න ඕන මොකද්ද කියලා? ක්‍රමාරෝපිත n ඍණ r ක්‍රමාරෝපිත ගුණ කිරීම r ක්‍රමාරෝපිත. මේක තමයි දීපද ප්‍රසාරණයේ ඕනෑම පදයක් නිරූපණය කරන සාධාරණ පදය. ncr x n ඍණ r y r. ඒ අනුව මේ දීපද ප්‍රසාරණය අපිට මෙහෙම කියන්න පුළුවන් මේ x ධන y ගේ n වෙනි පාරේ සමානයි ශ්‍රේණි පාදනය ඉගෙන ගත්තා සිග්මා අංකණය r බිඳුවේ ඉඳන් n දක්වා nc බිඳුව ncr x n ඍණ r y r. දැන් බලන්න මේක හරියද කියලා r බිඳුවේ ඉඳන් n දක්වා පූර්ණ සංඛ්‍යා. r ට බිඳුව දාපුවම nc බිඳුව සිග්මා n එයා බිඳුවයි y බිඳුව කියන්නේ පළවෙනි පදේ. එයා බිඳුවේ ඊළඟ එකට සිග්මා කියන්නේ එකතු කිරීම. nc 1 x n ඍණ 1 y 1 ඊට පස්සේ ආයි සිග්මා එකතු කිරීම. r දෙකට පානවා. nc 2 x n ඍණ 2 y 2 ඔය විදිහට අපි පද n ප්‍රමාණය දක්වා අර දිගට කරපු ප්‍රසාරණය අකුලවල ලියන්න පුළුවන් සිග්මා අංකණය ඇතුලේ. එයා යම් ශ්‍රේණියක් දුන්නාම ඒ r ධන 1 වෙනි පදයේ ලිවීම තමයි ලියන්න පුරුදු වෙන එක අතිශය වැදගත් ගණන් හදන්න. දැන් අපිට ඕන නම් මේ r වෙනි පදේ ලියා ගන්න. ප්‍රසාරණේ r වල පදේ කියන කරුණේ t r ධන 1 නම් ncr r නම් ncr minus 1 x n ඍණ r minus 1 y r minus 1. පැහැදිලිද? දැන් අපි උදාහරණයක් කිව්වොත් එහෙම කියනවා 2x ධන 3 බෙදීම x ගේ 13 වෙනි පාඩේ ප්‍රසාරණේ සාධාරණ පදේ එහෙම නැත්නම් r වෙනි පදේ කියලා අහන්න පුළුවන්. r ධන 1 වෙනි පදේ කියලා අහන්න පුළුවන්. අපි දාමු r ධන 1 වෙනි පදේ කියලා. සමහර අවස්ථාවල සාධාරණ පදේ t r කියලා ගන්නවා. r වෙනි පදේ. අපි r ධන 1 වෙනි පදේ ගන්නවා. එහෙනම් කොහොමද ලියන්නේ? t r ධන 1 සමානයි 13c r. එතන වල එකක් අපි ලියන්නේ. ඊට පස්සේ 2x ගේ 13 ඍණ r 3 බෙදීම x ගේ r. ඔන්න සාධාරණ පදේ අපි ලියනවා. අපි වැඩ කරලා දාන්න 12 කියලා හදාගන්න. 12 කියලා දාන්න. 12 කියලා. ඔය දෙයක් තව කියද? right. ඔය විදිහට අපිට සාධාරණ පදේ ලියන්න පුළුවන්. හරි. දැන් මෙහෙම තව මේකට එකතු කරනවා. මෙහි x කියන්නේ ස්වායත්ත පදේ කවුද? කොහොමද? x කියන ස්වායත්ත පදයක් කියන එක අදහස මොකද්ද? x කියන ස්වායත්ත පදයක් කියන එක අදහස මොකක්ද? x නැතිව ඉලක්කමක් තියෙන පදේ. දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත x ධන 1ට x ගේ වර්ගයේ ප්‍රසාරණය තුන x වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය මෙහෙමනේ. මෙන්න x ගේ සායත්ත පදයක් තියෙනවා මේ දෙක. x නැති. ආන්නේ තමයි x ගේ සායත්ත පදය කියලා කියන්නේ. එහෙනම් මේ වගේ සංකීර්ණ ප්‍රසාරණයක අපිට ඉදිරිය මැද කොන අග පේන්නේ නැති ප්‍රසාරණයක සාධාරණ පදය ඇතුළේ පුළුවන් x ගේ සායත්ත පදයක් හොයන්න. අපි මේ සාධාරණ පදේ ඉලක්කම් ටික ඉස්සරහට කියමු.
මේක ලියන්න පුළුවන් දර්ශ ගන්න 2 12 දින r 3 r ඒ වගේම x ගේ දර්ශක එකතු එක තැනකට ගත්තොත් x ගේ 12 ඍණ r මෙතන යට x තියෙනවා මෙතන ඍණ r වෙනවා 12 ඍණ 2r දැන් අපිට තීරණය ගන්න පුළුවන් x ගේ සායත්ත වීමට නම් මොකක්ද වෙන්න ඕනේ x ගේ සායත්ත වීමට කියන තර්කය මොකක්ද x ගේ සායත්ත වෙන්න අවශ්‍යතාවය අන්න x ගේ දර්ශකය මොකක් වෙන්න ඕනේ මොකක් වෙන්න ඕනේ ශූන්‍ය වෙන්න ඕනේ x නැති වෙන්න නම් එහෙනම් ආයි 4 කියන්නේ 6ක් කියලා යනවානේ ඒම x ගේ සායත්ත පදේ කියන්නේ 7 වෙනි පදේ t7 r 6 නම් 6 ගන්න එක t7 තමයි මේ ප්‍රසාරණය පිළිවෙලට ගත්තොත් 7 වෙනි පදේ තමයි x නැති පදේ ඒ සංගු නැති 12c r 6 දෙකේ 12 ඍණ 6 3 6 මේක සුළු කරලා ගත්තොත් ප්‍රසාරණය තුල අනිත් සෑම පදයකම x තියෙනවා 7 වෙනි පදේ හැර තේරුණානේ එතනදී වෙන්නේ මේ x එකයි මේ x එකයි දර්ශක සමාන වෙලා කැපිලා යනවා ඉලක්කමක් විතරයි ඉතුරු වෙන්නේ. ඔන්න ඔය වගේ සාධාරණ පදයේ ඇතුලෙන් විවිධාකාර ධර්මයේ කිවි විභාගයක් අහනවා. එහෙනම් ප්‍රසාරණයේ තේරුම වල සාධාරණ පදේ ලියාගන්නත් ඒකෙන් ගණන් හදන්නත් අපිට දැන් පුරුදු වෙන්න වෙනවා. දැන් රයිට් සටහන දාගමු. දීපද ප්‍රසාරණය ඇතුලෙන් සංගුණ සහ පද අතර සම්බන්ධය සාධාරණ පදේ සහ නිත්‍ය. ප්‍රශ්න දිනව කොහොමද? අපි කරමු උදාහරණයක්. තව දැන් මේ ප්‍රසාරණය ඇසුරින් ගණන් හදන්න කියන බලන්න. හරි. මෙවර 2x ධන x වර්ගය 6 වෙනි බලය. මේක උදේ නිකම් ප්‍රසාරණය කරොත් කොහොමද එන්නේ? 6c බිඳුව 2x ගේ 6 ඊට පස්සේ 5c 1 2x ගේ 5 1 x වර්ගය 6c 2 2x ගේ 4 1x වර්ගයේ වර්ගය ඊට පස්සේ මෙහෙ ලියන්න 6c 3 2x ඝනය 1x වර්ගයේ ඝනය ආගන්න 6c 4 2x වර්ගය 1x වර්ගයේ 4 6c 5 2x ගේ 5 1ට 2x 1x ගේ 5 අගපදේ 6c 6 1x වර්ගයේ 6 වෙනි බලය. දැන් මේකේ පද හතක් තියෙනවානේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මැද පදේ කියන්නේ මොකද? මේ ප්‍රසාරණේ මෙන්න මේ පදේ. මේ පදේ තමයි මැද පදේ. ඒ කියන්නේ T4. ප්‍රසාරණයේ මැද පදේ T4. ඊට පස්සේ මෙයාගේ දර්ශකය ගත්තොත් ඉරට්ටේ දර්ශකය. ඉරට්ටේ දර්ශකය. දර්ශකයේ ඉරට්ටේ නම් පද ඔත්තේ ගණනක් ඇත මැද පද ඇත්තේ එකක් පමණයි. හරිද? දර්ශකයේ ඉරට්ටේ නම් පද ගන්න එකට වඩා එකක් වැඩි ඔත්තේ. පද ඔත්තේ නම් මැද පද ඇත්තේ එකක් පමණයි. අපිට මෙහෙම x ධන කියන්නේ x ගේ පස්වෙනි බලය ප්‍රසාරණය කරමු. 5c බිඳුව x5 5c 1 x 4 1ට x 5c 2 x ධන 1ට x වර්ගය 5c 3
x වර්ගය 1ට x ගානේ 5c4 x 1ට x 4 අගපදය 5c5 1ට x ගේ පස්වෙනි පදය මෙහි ඇත්තේ ඉරට්ටේ දර්ශක ඔත්තේ දර්ශකය ඔත්තේ දර්ශකය එනම් පද ගණන එකක් වැඩි ඉරට්ටේ ඊට මැද පද කීයක් වගේ මැද පද දෙකක් තියෙනවා මේ තියෙන්නේ 5c2 x ගානේ 1ට x වර්ගය සහ 5c3 x වර්ගය 1ට x ගානේ මැද පද දෙකක් තියෙනවා එහෙනම් මැද පද ගාන තියෙන්නේ ද්විපද ප්‍රසාරණේ දර්ශකයේ ඔත්තේ සහ ඉරට්ටේ වීම අනුව පැහැදිලිද right clear වුණා ද්විපද ප්‍රසාරණයක මැද පදය සෙවීම ද්විපද ප්‍රසාරණයක මැද පදය සෙවීම උදාහරණ දෙක ලියනවා ඈ ඒක පොදු ආකාරයක් බලලා තියෙනවා ඒකත් එක්ක සම්බන්ධනය කරලා අරකට ලියා ගන්නවා දැන් අර උදාහරණය පැහැදිලි කරේ දැන් ඒකේ පොදු ආකාරය බලන්න මෙතන x කාල y ගේ n වැනි බලයේ ප්‍රසාරණය තුන n ඉරට්ටේ සංඛ්‍යාවක් වුණොත් එහෙනම් පද ගන්න n ධනයක ඔත්තේ වෙනවා. එතකොට උදේ n ඉරට්ටේ සංඛ්‍යාවක් නම් හිතන්න මෙන්න මෙතන ඉරට්ටේ සංඛ්‍යාව. එක දෙකෙන් බෙදපුවම කීයද? 3යි. එකක් එකතු කරාම කීයද? 4යි. 4 වෙනි පදේ තමයි මැද පදේ. 6 දෙකෙන් බෙදුවා 3යි. ඉස්සරහා කියලා තමයි වැද පදේ කියන්නේ 3 නෙවෙයි 4. දැන් මේක 3 4. එහෙනම් n ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඒක දෙකෙන් බෙදුවා. එයාට ඉස්සරහා පදේ කියන්නේ n බෙදීම දෙක ගන්න එක් වන පදේ. අපි ඔය ධ්‍යාන මොකක්ද t කවුද? n බෙදීම දෙක ගන්න එක වන පදේ. t 1 2 3 වගේ n බෙදීම දෙක ධන එක වෙනි පදය. ඒක සමානයි කවුද? nc අපි සාමාන්‍යයෙන් tr ධන එක. r තමයි n බෙදීම දෙක කියලා තියෙන්නේ. එහෙනම් nc r n බෙදීම දෙකයි x ගේ n ඍණ r y ගේ r. පැහැදිලිද? මේ tn බෙදීම දෙක දාන එක් වෙනි පදේ තමයි මැද පදේ. දැන් අතන 20යි නම් x ධන y ගේ 20යි තමයි. මැද පදේ ලියන්නේ කිව්වොත් කොහොමද? 20 දෙකෙන් බෙදුවා 10යි. 11 වෙනි පදේ. එහෙනම් tr ධන එක කියන්නේ r 10 ආදේශ කරොත් අදාළ ගන්න පුළුවන්.
අදාළ පදේ ලියා ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඔය කවුරුන් උත්තර දෙන්නේ? x වර්ගය දාන්නේ 1 x 7 වෙනි 8 වෙනි පදේ 8 මැද පදේ කොහොමද ලියන්නේ? මැද පදේ කියන්නේ කොහොමද ලියන්නේ? ඔන්න ක්‍රමයේ තියෙනවා. කොහොමද ලියන්නේ? මැද පදේ. right 8 දෙකෙන් බෙදුවා කීයද? 4යි. එකක් ඉතුරු කරා. 5යි. එහෙනම් මැද පදේ කියන්නේ t5. ඒ t5 කියන්නේ t4 ධන 1. අපේ ඔළුවේ තියෙනවා t6 ධන 1 කියන එක. විදියට මේ 5 කියන එක කඩන්න. 4 ධන 1. එහෙනම් r කියන්නේ කීයද? 4යි. එතකොට NCR 8c4 x වර්ගයේ 8 ඍණ 4 1 x ගේ 4 වෙන්න ප්‍රසාරණයේ මැද පදේ. හරිද? මැද පදේ වන්න ඕනේ. සුළු කරලා ගත්තා. එහෙනම් මැද පදේ. හරි. ඊළඟට එනොත්තේ උනත් පද ගණන ඉරට්ටේ. එමන් එනොත්තේ විච්ච අවස්ථාව 5යි පද ගණන 1 2 3 4 5 6 ඉරට්ටේ සංඛ්‍යාව. ඊළඟට මැද පද දෙකක් තිබ්බා. කවුද? 1 2 3 වෙනියයි අල්ලපු එකයි 4 වෙනියයි. ඊට මෙතන සංඛ්‍යාව 5 නම් 5ට එකක් ඉතුරු කරා 6යි. 6 දෙකෙන් බෙදුවා 3යි. එහෙනම් පළවෙනි මැද පදේ ඉන්නේ 3 වෙනි එක නම් එයත් ගන්නවා. එයාට ඉස්සරහට කියලා මැද පදයක් පිළිගන්නවා. හරිද? එතනදී මෙතන n බෙදීම 2 ගන්න පද ගණන n ගන්න 1යි නම් ඒ කියන්නේ පද ගණන ඉරටේ මැද දෙකක් එකතු. මැද පද දෙකක්. මේ මැද පදේ කියන්නේ කෙලින්ම n ධන එක ඉරටේ වෙනවා නම් ඒක දෙකෙන් බෙදලා යන උත්තරේ එව නැත්නම් ඊට යාපද බීජය කියලා ධන එක වන පදේ තමයි මැද පද දෙක. ඒවා උදාහරණයක් විදිහට 5යි 5 දෙකෙන් බෙදන්න බෑ එකක් එකතු කරනවා 6යි දෙකෙන් බෙදපුවම 3යි. හරිද 3යි. එතකොට 1යි 2යි 3 සහ 4 මැද පද ලෙස ලිඛිත. අපි උදාහරණයක් දෙනවා. වර්ගමූල x ධන 1ට x ගේ 17 වෙනි පදය. මේකේ මැද පදේ කවුද? මැද පදේ කියන්නේ කවුද? 17 දෙකෙන් බෙදෙන්නේ නැහැ. යාපද සංඛ්‍යාවට ගියා. කවුද? 18 බෙදෙනවා දෙකේ උත්තරේ 9. උත්තරේ 9. क्या සංඛ්‍යා ටිකක් බෙදී හරිද? එතකොට මෙතන 17යි කියන්නේ කොට්ටේ සංඛ්‍යාවක් පද ගන්න ඉරට්ටේ සංඛ්‍යාව. එහෙනම් 9යි. එහෙනම් 9 හා 10 මැද පද දෙක. 9 වෙනි එකයි ඊට යාපද එකයි නේ. 1 2 3 පහට ගත්ත බෙද කරා 6යි දෙකෙන් බෙදුවා 3යි 1 2 3 අල්ලපු එකයි. මැද පද දෙක. එතකොට අපි 9 වෙනි පදේ ලියන්නේ කොහොමද? t 8 ධන 1 සමානයි n NCR නම් කරේ දැන් කොහොමද 8 ධන 1 කියන්නේ r 8යි. මෙතන මෙයා තමයි n කියන්නේ. මෙයා තමයි r කියන්නේ. එතකොට 17c 8 මෙයා වර්ගමූල x ගේ 14 ඍණ 8 එයා y එකයට y ගේ එකයට x කියන්නේ 8 එක තමයි. ඔය එක මැද පද දෙකක් තියෙනවා. මොකද්ද 9 සහ 10. එහෙනම් 10 වෙනි එකත් මේ විදිහට ලියන්න 17c 9 කියලා. 10 කියන්නේ 9 දැන් එකයි. 17c 9 මේක 14 9 කියලා දෙනවා. උරුදීන් පස්සේම දැනට මැද පදයක් ලියා ගන්න හැටි හැකියාව දෙන්න. ප්‍රශ්න තියෙනවා නේද? ඕනේ. හරි සම්පූර්ණද? එනවා ලියා. පිටේ ගන්න. පැහැදිලි කරන්න ඕනද ඒක? ඒක මේ ආයෙ නෝ
ලියාගෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. ඒක තමයි මම කරේ. දැන් මෙතන අපි උදාහරණේ කරලම තීරිය. ඉතින් නම් ඔයාලා තීරිය ලියන්න උදාහරණේ බලන්න ඕනේ. ඔත්තේ උනොත් 5යි 6යි දෙකෙන් බෙදුවා 3යි 3යි 4යි මෙතන. 3 කියන්නේ 2 ධන 1. එහෙනම් T R ධන 1 කියන්නේ R කියන්නේ 2යි. උදාහරණ ගන්න. දෙකයි වර්ගමූල x ධන 1යට x ගේ නාවැනි බලයේ ප්‍රසාරණය එතන දානවල 10 වෙනි බලය කියන ප්‍රසාරණේ මැද පදය ලංකා හදනවා ලියලා නෙමෙයි වන්නේ සූත්‍ර ඇසුරේ. බලන්න සංගුණකයේ සුළු කරන්න පොඩ්ඩක් හරි. සංගුණකයේ සුළු කරලා උත්තරේකට යනවා. ඒකයි. ඒක තීරණය වෙන්නේ ප්‍රධාන දර්ශකයේ මතම තමයි. එහෙනම් 10යි නම් 10 ඉරට්ටේ පද ඔත්තේ මැද පද ගන්න කියන්නේ 10 දෙකෙන් බෙදුවා 5යි. එයාට එකක් එකතු කරා 6යි. T6. T6 වෙන 5 ධන එක සමානයි 10 C R. කවුද 5 දෙකයි මූල x ගේ 10 ඊට 5 එකයට x ගේ 5. ඇතිද? අර නේද උත්තරේ? අද සමහර අයට R වල පදේ TR ලෙස ගන්න කියනවා. අපි යන්නේ TR ධන 1 කියන සාධාරණ පදේ ඇසුරින්. එතකොට මේ හැමතැනක්ම R වල කියනවා. ඒක තේරුම් ගන්න ඕනේ ඔක. ඊළඟට ඔගේ තව ප්‍රශ්නයක් අහනවා මෙහෙමද? ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් කියලා. මෙම ප්‍රසාරණේ x ගෙන් සායත්ත පදයක්. x ගෙන් සායත්ත පදයක්. නොමැති බව පෙන්නනවා. x ගෙන් සායත්ත පදයක් නොමැති බව පෙන්නනවා. කොහොමද ඒක? x පදයක් x ගෙන් සායත්ත පදයක් ඒක x අතුනේ ඉතල ලක්වනවා කියලා ප්‍රසාරණය. කොහොමද යන්නේ? මේක වෙන් කරන්න සංඛ්‍යා සහ
බීජීය පද වෙනවා 10 C5 2 5 වර්ගමූල x කියන්නේ x ගේ 10 බෙදීම 5 ඒකේ භාගඵලය වර්ගමූල x මේ x එක උඩරහම ඍණ 5 t6 කියන්නේ කවද 10 C5යි 2 5 32යි මෙතන x ගේ දර්ශකය හොඳට සුළු කරමු අපි 5යි මෙතන කී දෙනවද වර්ගමූල x ගේ 10 ඍණ 5 කියලා මේක 5 කරනවා 5 බෙදීම 2යි මෙතන ඍණ 5 එතකොට x ගේ දර්ශකය සුළු වෙලා මොකක්ද අවසානයේ ඉතුරු වෙන්නේ ඍණ 5 බෙදීම 2යි හරිද එම නිසා x ගේ සායත්ත පද මෙතන කියන්නේ නිකිලයක් නෙමෙයි x සායත්ත පදය නොමැත x ගේ සායත්ත පදයක් නැහැ මේක කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න මෙතනදී සාධාරණ පදේ මම මැද පදේමනේ අරන් කරන්නේ එතකොට කරන්න ඕනේ PR ධනය PR ධනය ඉවරද 10 CR හොඳට හරි PR R වෙනි පදේ 2 මූල x ගේ 10 ඍණ R y කියන්නේ මේ විදිහට යන්න ඕනේ. හරි එතකොට මෙතන 10 CR 2 10 ඍණ R x ගේ භාග්‍ය බලය 10 ඍණ R x ගේ 10 ඍණ R බෙදීම 2 එකයට x ගේ R කියන්නේ x ගේ ඍණ R එතන උත්තරේ නම් 10 CR 2 10 ඍණ R x ගේ මේ දෙක එකතු කරොත් 10 ඍණ 3යි R බෙදීම 2 ඔහොම එන්න ඕනේ ඊට පස්සේ තමයි අපි කියන්නේ R නිකිලයක් R is a plus එම නිසා 10 3යි R බෙදීම 2 අසමානයි බිඳුව. ආ බිඳුවක් ඉන්නේ. එම නිසා සායත්ත පදේ එම නිසා x ගේ සායත්ත පදේ නප. පදය නැත. එහෙම එකක් නෑ. මෙතන ආවම මේ 10ට 2යි R කියලා එනවා. R ට නිකිල මෙහාගයක් හොයාගන්න පුළුවන්. ඒ දර්ශකය අපි 10ට 2යි R කියලා හිතුවොත් 10ට 2යි R බෙදීම 2 සමානයි බිඳුව වෙන R නිකිලයක් හොයාගන්න පුළුවන් x ගේ සායත්ත පදයක් තියෙනවා. තේරුණාද? මේ වෙලාවේ x ගේ සායත්තභාවය තීරණය කරන්නේ බීජීය පදයෙන් එක පැත්තකට ගත්තාම ඒකේ දර්ශකය. ඒකේ දර්ශකයෙන් බිඳුව වෙන්නේ නැත්නම් සායත්ත පදයක් නෑ. හරිනේ? රයිට් කියලා. පළවෙනි ගාන